ඒ ආදිය එන්න අදත් පරක්කු වෙයිද බං? නෑ නෑ බං උට අපි කිව්වනේ ඌ කලින් එයි. මතක් කරද්දිම අරු වෙනවා බං. ඒ අපි හිතුව උඹ අදත් පරක්කු වෙයි කියලා බං. දන්නවනේ බං කිව්වොත් වෙලාවට එනවා. උඹ ෆෝන් එක charge කරන්නේ නේද බං ආදී ආවේ? ඔව් ඔව් බං charge කරගෙන තමයි ආවේ. ඒ ආදි ෆෝන් එක පොඩ්ඩක් දියන්කො බං එනම් ෆොටෝ ටිකක් ගාගන්න. මේ ආදි උඹේ කෑල්ල ෆෝන් එකක් ගන්නවා බං. පොඩ්ඩක් හිටන් මචං එනං මයික් කොණ්ඩ කතා කරලා ඉන්න. අය උසාන ආදිට කෝල් එකක් ආවට පස්සේ උඹේ මුණ අවුල් ගියේ. ආදිගේ කෙල්ල මෙසේජ් දාලා තියෙනවා බං අපිත් එක්ක ආශ්‍රය කරන්න එපා කියලා. ඒ මෙසේජ් එක මම දැක්කා බං. ඌ ආයේ අපිත් එක්ක කතා කරන්නේ නැති වෙයි නේද බං? ඌ දැන් ගෙදර යයි නේද? ඔව් බං ඌ ආයේ අපිත් එක්ක කතා කරන්න යන්නේ නැති වෙයි. අවුලක් නෑ බං. ඕන කොල්ලෙක්ට තමන්ගේ කෙල්ලව වටිනවා නේද? ඔයා මොකක්ද අර මැසේජ් එකක් දාලා තියෙන්නේ? මං කිව්වනේ මට ඔය යාළුවා ආශ්‍රය කරන්න එපා කියලා. අයියෝ මං කියන දේ අහන්නේ නැද්ද? ඔයා නෙමෙයි කවුරුකවත් මම මගේ යාළුවා අතරින්නේ. එහෙනම් ඔය යාළුවත් එක්කම ඉන්න. අපි මේ සම්බන්ධය නවත්තමු. හරි අවුලක් නැහැ. අපි සම්බන්ධය නතර කරමු. ඒ ආදි උඹේ කෙල්ල කැමති නෑනේ බං අපිත් එක්ක ආශ්‍රය කරනවට. දැන් උඹ යනවද බං? උඹේ කෑල්ල මැසේජ් එකක් දාලා බං. ඒක උසාන දැකලා බං. එල්ල නෙමෙයි බං. කවුරුකවත් මං බලව අතරින්නේ නැහැ. උඹලා මගේ හොඳම යාළුවෝ බං. අනිත් එක මොන දේ වුණත් මං බලව නැති කරගන්නේ නැහැ බං. මොකද උඹලා වගේ යාළුවෝ මටයි කවදාවත් හම්බෙන්නේ නැහැ බං. හදවතට දැනෙච්ච යාළුවෝ ඉන්නවා නම් කවදාවත් ඒ වගේ යාළුවෝ නැති කරගන්න එපා. මොකද ඔයාලට කවදාවත් ආයේ ඒ වගේ යාළුවෝ නම් හම්බෙන්නේ නැහැ.